හොඳයි බලමු කොහොමද බාබෙල් එක ගන්න හිප් thrust එක කරන්න කියලා. මෙතනදී ඔය කලාවට ඔයගේ ෆස්ට් ප්ලේට් එක විදිහට කිලෝග්‍රෑම් 20 එකක් දාගන්න 20 60 ඔයගේ 60 වගේ ස්ට්‍රෙන්ත් එකකින් තමයි මේ කරන්න පටන් ගන්න. මොකද ඔයා මේකදී එකක් ලේසි ඇඩ්ජස්ට් කරගන්න පොළොවත් එක්කලා හිර වෙන්න බාබෙල් එක ගිහලා ආව වැඩි වරු ලේසි. එහෙම නැත්නම් මෙච්චර මෙතන ස්ට්‍රෙන්ත් එක නැත්තම් අපිට පුළුවන් ඩම්බෙල් වේරියේෂන්ස් වල ස්ටික් වෙලා ඉන්න. එහෙම නැත්නම් මැෂින් එකකට ගිහලා ඒක යූස් කරන ලෙග් එක්ස්ටෙන්ෂන් එක කරන හිප් thrusting variation එක. එහෙම නැත්නම් හිප් thruster එකටම හදපු මැෂින් එක වගේ. ඕකේ. ඒ ඔප්ෂන්ස් තමයි ඉන්න ඕනේ. ඔයාලට 60 කන්ඩිෂන් එක එන්න බැයිද. හොඳයි මේකෙදී අනිවාර්යයෙන්ම පෑඩ් එකත් එක්කලා ඒක ටවල් එක යූස් කරන්න, යෝගා මැට් එක යූස් කරන්න නැත්නම් බාබෙල් එකත් එක්කලා අනිවාර්යයෙන් පෑඩ් එක යූස් කරන්න මෙන්න මේ වගේ. එහෙම නැත්නම් ටවල් එක යූස් කරන්න, යෝගා මැට් එක යූස් කරන්න. එහෙම නැත්නම් හරි අමාරුයි ලොකු ප්‍රෙෂර් එකක් මෙන්න මෙතනට වැටෙනවා. ඔයාලට ඒ පේන් එක හින්දා කිසි දෙයක් පර්ෆෝම් කරගන්න බැරි වෙනවා. එහෙනම් එසෙන්ෂල් මේක යූස් කරන එක. ඒ වගේම මේකෙදී ඔය හිප් thrust එක කරද්දී මෙන්න මෙහෙම තමයි යන්නේ. හැම වෙලේම ඔය කොන්ද නියුට්‍රල් තියෙන්නේ. කොයි වෙලාවකවත් ඔයගේ මෙන්න මේ පෙල්විස් එක ඔයගේ පස්ස පිටිපස්සට ඇන්ටීරියලි මෙහෙම කරගෙන මෙහෙම යන සීන් එක කරන්නේ නැත. කරන්න එපා එහෙම එක. එහෙම කරොත් එහෙම එකක් ඔයාලට හර්නියේටඩ් ඩිස්ක් එකක් එන්න ඉඩ දෙනවා. ඔයගේ නර්ව් එකක් පිච්චෙන්න ඉඩ දෙනවා. ඕනලට ලොකු ඉන්ජරි එකක් වෙන්න ඉඩ දෙනවා. කරන්න එපා ඒ වැඩේ. හැම වෙලේම කොන්ද හිතන්න මෙන්න මේ බාබෙල් පෑඩ් එක වගේ කියලා හිතන්න, ස්ට්‍රේට් කියලා හිතන්න, ස්ටිෆ් කියලා හිතන්න. එයාව මෙහෙම තියාගෙන තමයි මේක කරන්නේ. එහෙම නැත්තම් අපි මෙහෙම පස්ස දාලා එහෙම කරන්නේ නැහැ. මූ ස්ටිෆ් ඉන්නා වගේ තමයි ඔයාගේ කොන්දත් ස්ටිෆ් ඉන්න ඕනේ මේක කරන්න. එතන ඒ කියන්නේ මෙන්න මෙහෙම තමයි උඩ යට මේකෙදි මාරු වෙන්නේ. මේ ඔය කොන්දේ මෝෂන් එක මෙහෙම තමයි යන්නේ නැත්තම් මෙන්න මෙහෙම මෙතනින් මෙහෙම නැවෙන සීන් එක වෙන්නේ නැත. කියන්නේ අනිවාර්යෙන් ફોකස් කරන්න වෙන්න එහෙම කරන්න. ඕකේ. මෙතනට දාගත්තා. හරියට සෙන්ටර් කරලා මේක දාගන්න. ඊට පස්සේ ඔයාගේ කොන්දේ මෙන්න මේ හරිය. මැද්ද කෑල්ලට මැද්ද මේ හරිය. ඊට පස්සේ චුට්ටක් ඊට උඩින් මේ හරිය වගේ බෙන්ච් එකත් එක්කලා පොසිෂන් කරගන්න. ඔය කකුල් දෙක අතර දුර දෙන්නේ ඔය ෂෝල්ඩර්ස් අතර දුරට ටෝස් ඉස්සරහට පොයින්ට් වෙලා දෙන්නේ. ඊට පස්සේ තමයි මේක කරගෙන යන්න හදන්නේ. කකුල් දෙක තියත්තා. ඊට පස්සේ හොඳ හුස්ම බඩ ඇතුළට ගත්තා. ඊට පස්සේ නැගිට්ටා. අත් දෙක මෙතනින් අල්ලගත්තා. ඊට පස්සේ හුස්ම ගන්න ගමන් බඩ ඇතුළට හිටරනවා. ඔන්න ඔහොම. ඔයාලට තේරෙන්නේ නැති මම ඕනවට වඩා යටට යන්නේ මම කරන්නේ මෙන්න මේ රේන්ජ් එක විතරයි. මම ආයෙත් වරක් කරලා පෙන්නනොත් එහෙම මම පර්ෆෝම් ගන්න මෙන්න මෙතන ඉඳ මෙතනට යන මෙන්න මේ රේන්ජ් එක විතරයි. යටට මෙහෙම කරලා එහෙම යන්නේ. එහෙම ගියොත් එහෙම වැඩිම ප්‍රයිම් මූව් වෙන්නේ මෙන්න මෙතන ඉඳන් මෙතනට එන්න ඔයාගේ quadriceps muscles ටික. ඒ දේවල් නෙමෙයි අපි මෙතනදී වර්ක් කරන්න හදන්නේ. අපි වර්ක් කරන්න හදන්නේ අපේ gluteus maximus muscle එකේ upper region එක. ඒ හින්දා මෙන්න මෙතන ඉඳ මෙතනට විතරක් යන අන්නේ මෝෂන් එක තියාගන්න. ඒ වගේම ඔය උඩට ගියාට පස්සේ ඔය නී එකේ බෙන්ට් එක වෙන්න ඕනේ අංශක 90. මෙහෙට කරලා තියාගන්න එපා. ඕනරට මෙහෙම කරලා තියාගන්න එපා. ඕනරට අනිට ගියොත් එම ඔයගේ හැම්ස්ට්‍රින්ග් මසල් එක වැඩිම වර්ක් කරනවා. මෙහෙට આવොත් එම ඕනරට ඔයගේ ක්වාඩ් මසල් එක වර්ක් කරනවා. බට් එකට ග්ලූටස් මැක්සිමස් මසල් එකට තියෙන ඒ ටෙන්ෂන් එක සෑහෙනම අඩු වෙනවා. හොඳයි. එහෙම තමයි ඒක වෙන්නේ. මම හිතනවා පැහැදිලි ඇති කියලා.